let's go. I see you standing across the room. Your eyes got me caught, I can't move. The way you smile, the way you shine, I need you close, just you and I. Into your love, I'm falling deep. Into your love, the feelings we keep. Look, take my hand, hold me tight. All I need is you tonight. Your touch, it takes me to the sky. I feel the fire when you're by my side. Let's dance, let's lose control. Together we're perfect, heart and soul. ඔයාලට කොහමද? ඔන්න ඉතින් මම අදත් වීඩියෝ එකක් ඉක්මනට අරගෙන ආවා. අදත් ඉතින් ට්‍රැවල් ප්ලේස් එකට තමයි යන්න හිතාගෙන ඉන්නේ. මට වැඩි කලින් දෙන්නෙක් ගියා. එහෙනම් ඉතින් අපිටත් පරක් වෙනවා. අපි ඉඳලා හරිය යන්නේ අපිට පරක් වෙනවා. අපි ඉතින් ගිහිල්ලා බලමු. එහෙනම් ඉතින් අපි යා. හරි ඉතින් අපි මේ දැන් යන්නේ කබරගල කියලා ප්ලේස් එකට. ඉතින් මට මේ ප්‍රධාන පාරේ ඉඳලා මේ පාරට හැරිදි වීඩියෝ එකක් දාගන්න බැරි වුණා බයික් එක පදිපු නිසා. ඉතින් ඔයාලා මේ ප්ලේස් එකට එනවනම් මැප් එකේ තලපත්කන්ද කබරගල කියලා සර්ච් කරලා එන්න. හරි ඉතින් උඩට යන අපි මෙතනින් වතුරත් ගන්නවා. හැටි යන තමයි තියෙන්නේ. අවුවයි ගොඩ. අර පේනවද වැවක් තියෙනවා. පොඩ්ඩක් මම zoom කරලා පෙන්නන්න. මේ තියෙන මේ පොඩි ඉරක් වගේ සුදු පාට. පේනවනේ අපි ගොඩක් උඩ ඉන්නේ දැන් මෙලහට. හරි ඉතින් අපි යමුනේ බයික් දෙකත් මෙතනින් දැම්ම දාලා මෙතන තියමු රෙඩ් එකෙන් අරගෙන වැහුවා. එහෙනම් ඉතින් අපි උඩහට යන්න තමයි තියෙන්නේ. දැන් නම් ඉතින් පයින් යන්න තමයි තියෙන්නේ උඩහට. එහෙනම් ඉතින් අපි යන්නේ. මේක නම් වාහනයක් යන්න බෑ. මේක නම් වාහනයක් යන්න බෑ. යමුනේ. කොහොමද ලස්සන? අන බලන්න පන්සලක් තියෙනවා. එතන පන්සල පේන හොඳටම. මේකෙන් අන බලන්න. මේ හරියට සමහර දවසට මුහුදත් පේනවා මේ. අද නම් පේන්නේ නැහැ ගොඩක් උඩට මට හිතෙන්නේ මේ වැහි කර වල හින්දා මේදුම් වෙන්නේ. මේදුම් වගේ හින්දා වෙන්නේ නැති. යම් බලන්න උඩට පේනවද කියලා.
අම්මෝ කැලේ මේ ටිකේ. මේ හැටි කරන්නේ. අම්මෝ හිතුවරේ ලොකු කැලයක් තියෙනවා මෙතන. උඩලුත් තියෙනවා. මිනිස්සු දරු කඩනවා. යාළුවන්ට පොඩ්ඩක් පාර වැරදුනා වගේ එකක් තියෙන්නේ. කොහොමද ලස්සන? වාව්. යමු. යම් බලන්න. මෙතනින් ගිහලා බලමු. හරි ඉතින් මෙතනින් තමයි කබරගලට කට්ටිය යන්නේ. ගිහලා බලමු. අරගොල්ලෝ කියපු විදිහට නම් මේක තමයි පාර. බලන්නකො පොඩ්ඩක්. සෑහෙන කුඩලු ඉන්නවා මේ. මේකද පාර? මේකද පාර? බයිමු බලන්න. අම්මෝ ලොකු කැලේකින් ආවේ. වට්ට කෝ. පරිස්සම් බයින්න ඕනේ. මම පරිස්සම් බයින්න. මේ හෙල්මට් දෙයක් ගන්න. මෙහෙ තියෙනනේ හෙල්මට්. තියනවානේ. ඈ? මේ මෙතන කිව්වා. හා කමන්නේ නැ තියෙන්නේ. බයිමු පල්ලෙහාට. පේනවනේ ලොකු කැලේකින් බයින්නේ. පැත්තට ඒ උනාට පාර තියෙනවා. මේ මෙතනින් ගොඩක් කට්ටිය ගිහලා තිනවා පල්ලෙහාට. මේ ප්ලේස් එකේ මේ වටිනාකම ලස්සන නැති වෙන හින්දා දන්නේ පාරවල් ලොකුවට හදලා නැහැ. හැදුවේ නැති කියක් ලස්සනයි ගොඩක් මෙතන පට්ට කූල්නේ පොට්ටේ. හරි අපි ගස්සෙන් ගල්ලස්සින් ආවා. තාස උඩ මොහොතකින් බලා ගන්න ඇයි. ඔන්න එහෙනම් ආවා. වාව්. කිරිවා මෙර අරත් හැරගන්නේ මේ ඒ බිලිවස් කරනවා. ආයෙත්. අයියා ටික. බෑන් ඉපෙට. වාව් මාර්ම ලස්සන. පේනවනේ මේ අපි මෙතනින් අපි ආවේ. පේනවනේ ගස් ටික. මාර ලස්සනයි මෙතන. කොහෙද අර කොතනද මාවැර තියෙන්නේ? ආන්දලුව. ආන්දලුව වෙල්ලායේ ඊට එහායින් තියෙන්නේ වෙල්ලායේ මැද තියෙන පන්තල. අර පේන ගස් එක්ක. අර මේ පොළේන මම zoom කරලා පෙන්නන්න.
මේ වෙල මැද තියෙන එකද? ඔව් වෙලමැද තියෙන පන්සල. ආන්දලුවේ පන්සලනේ? ඔව් ආන්දලුවේ පන්සල. එතන හැලගන්දි පාර. ඔව් කෙලින් පාර. ඔව් ඊට වේජයත් එක තියෙන. ඔව් ඊට මෙහෙන් පේන අර පේන්නේ හැලගන්දි පන්සල. අර තියෙන. අර චෛත්‍යයත් ඒක ගැටලුවට හැල පේන්නේ. මේ මෙතන තියෙන පන්සල මේ පොඩේ ඉන්න මම zoom කරලා වෙන්නන්න. මේ තියෙන. අර තියෙන. මොන පන්සලද? හැලගන්දි පන්සල. හැලගන්දි පන්සලනේ? ඔව්. හරි හරි. අර තියෙන හැලගන්දි 15 වෙනි යාය. 15 වෙනි යාය. මේ තියෙන උඩ කුඹුරත් එක්ක ඒ ටික ඉන්නේ ආන්දලුවේ වෙලිදාය. වෙලිදාය මැද තියෙන්නේ පන්සල අර ගස් ටිකත් එක්ක පේන්නේ. ඒක හේම තවම වෙනකොට මේ තියෙන්නේ හැලගන්දි පන්සල මෙතන. හැලගන්දි පන්සල පාසල යනකොට 15 වෙනි යාය. මේ තියෙන්නේ උඩ කුඹුර. මේ තියෙන්නේ කේලි පාර ළඟ උඩ කුඹුරු යායේ ටික. එහාට තියෙන අර ගුරු පාර හල් ගහපල පාර. ඔය ටික ඔය තියෙන ලස්සනට. එහෙම තමයිනේ. මාර ලස්සනයි මේ පොට් එක මේ. මෙතන මේ රම්මලේ කන්දත් පේනවා. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට රම්මලේ කන්ද පෙන්න. කොතනේ මාවේ? මේ මෙතන. මේකනේ. අර දකුණු පැත්තකට තියෙන රම්මලේ කන්ද. දැන් මම ඔයාලට zoom කරලා පෙන්නන්න. අර මීදුමත් එක්ක පේන්නේ නැත්නම් අර දිනයයි ගොංගක් කන්දර පේන්නේ. ඒක මීදුමත් එක්ක වැහිලා. මීදුමත් එක පේන්නේ නැහැ. නැත්තම් මෙතෙන්ට වෙනතර මේ මුහුද පේනවා කියලා කියනවා මේ. අද පේන්නේ නැහැ මොකක් අතර වැහි කඩුවරත් එක පොඩ්ඩක් මීදුම වගේ හින්දා මේ වැහිලා තියෙන්නේ ගොඩක්ම. අන්නට උස තැන ගොංගල් කන්ද දිනියයි. අර පේන්නේ අර අර මීදුමත් එහාමනේ. ඔය එහාම. ඒක මේ පේන කන්දර වැඩි එහා පැත්තේ. ඔව් අර ඉතින් පේන්නේ. මේ පොඩි ගෙට්ටක් වගේ තියෙන යට ගලන්නේ. අපි මේ උඩ ගලන්නේ යමාවේ. මොකටද? බලහතාලියක් තියෙන්නේ. පොඩි ගුහාවක් වගේක් තියෙනවා. සත්තු ඇවිල්ලා ඉන්න ඇති මේ. යම් ගලවටින් යම් බලන්න. පේනවනේ පල්ලම කොහොමද කියලා. වැටෙනවා නම් ආයි කැලලක් අත වෙන හම්බෙන්නේ. වාව්. දංගහක් තියෙන ගල මැද. මේ මාරම ලස්සන පොට් එකන. හරි. මේ පාරවල් වල මේ වාහන එහෙම යන වෙලාව පේන්නේ ගොඩක් පොඩි නිකන් ගිනි පෙට්ටිය වගේ සයිස් එකකට පේන්නේ. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට පාර zoom කරලා පෙන්නන්නම්. මේ ඇහැලගන්ද පාර මෙතනට පේන්නේ. මේ පේනවා. දැන් මේ දුමාගේ ඊට හතරේ ගම ඉතිරිදා මේවත් ඉතින් නැත්තම් ලෝකෙට අර ගොම් කරලා ගන්න නෙමෙයි. හරි ඉතින් ඔයාලට මේ මෙච්චර වීඩියෝ කරාට ඔයාලට කියන්න බැරි වුණා මේක තියෙන්නේ කොහෙද කියලා. මේක තියෙන්නේ මේ මාතර දිස්ත්‍රික්කෙත් හම්බන්තොට දිස්ත්‍රික්කෙත් මායිමේ රම්මලේ කන්ද කොටසක කියලා කබර කරලා තියෙනවා කියලා කියන්නේ. මේ පැත්ත මාතර. ඔය පැත්ත මේ පැත්ත කොහෙද? හම්බන්තොට. මේ පැත්ත හම්බන්තොට. මෙච්චර මේ පාර අපි ඉන්න හරිය ගන්තික මෙතෙන්ට පෙවුනට මේක අපි සෑහෙන උඩක ඉන්නේ.
ස්පේස් එකට ආවා. ගෙනාවුවා කෑවා බිව්වා. කිසිම දෙයක් දැම්මේ නෑ අපි මෙතන කොතනකවත්. ඔක්කොම ගත්තගෙන ආපුවා. එහෙනම් ඉතින් ආවගේම යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ආයි දවසේ ගිමු. එහෙනම් ඉතින් දැන් යමුනේ ආපු පාරේ. අම්මෝ අපි යා මෙන්න මේ මට කිව්වේ කිව්වේ අපිට පාර වැරදුන්නේ නැහැ ආපු පාර නම් හරි මේක තමයි එන පාර මෙතෙන්ට එන්න තියෙන එකම පාර මේක වෙන්නද නේ මේක තමයි එන්න තියෙන එකම පාර ඔය ඉතින් මෙතන බහින්න පාර ගහන්නේ ඔව් මෙතෙන්ට මේක තමයි පාර. අලි යතුරු තියෙනවද? යතුරු තියෙනවා. ඒ හොදට ගහපුවා. එනදී හෙල්මට් දෙක ගන්න හොඳේ. ඔන්න එහෙනම් තැනට ආවා. මේ තැන ඉඳලා පොඩ්ඩ දුරයි මේ පල්ලයට බහින්න තියෙන්නේ. මට ඉතින් මේ මායින් කණුවක් මට ඉතින් දාලා තියෙන්නේ. ඔව්. රක්ෂිත මායින් කණුවක් තියෙනවා. මෙතනින් යාට කාටවත් අල්ලන්න බෑනේ. ඈ? කාටවත් ඉඩම් හදාගන්න බෑනේ. මතකයි මෙන්න මෙතනින් තමයි බහින්න තියෙන්නේ. ඉතින් ඔයාලා එනවනම් මං ආපු පාර දිගේම එන්න ඔයාලා. එනවනම් කවුරුද වැඩිලා අර ගන්නට දිගියන්නේ. ඔව්නේ. බලමු මෙතනින් බැලලා බලමු. අපි වෙන දවසක ගියමු මේ බාබකියු එකක් වගේ දාන්න. බඩු අරගෙන සෙට් එකත් එක්ක අද කලබලයට වැටිච්ච ගමනක් නෙමේක. උඩට නම් ඉන්නවා සෑහෙන. Metin pasal. Yang mutiara tu jangan paling.
අපි කිලෝමීටර් දෙකමාරක් 3ක් විතර උඩට ගියානේ. හරිද මේ මෙතනින් ගොඩ වෙන්න පුළුවන්. මේ ගොඩ වෙන්න පුළුවන් මම දන්නේ නැහැ කට්ටිය යන්නද කියලා. අතර පාරක් කරනවා. මෙන්න මේ වයින් තමයි කට්ටිය මේ පොඩි බඩ තියලා වතුර අරන් යන්නේ. මේ ඔක්කොම අර කන්ද මුදුනේ එන වතුර පාරවල් මේ ඉන්නේ. පොඩි රෝඩියට මේ. හරිද? පිරිසිදුයි මේ වතුර. කට්ටිය බොනවා මාර පිරිසිදුයි කූල්. කැලයක් ඉන්නේ මාර කූල්. ඉතින් අපි කබරගාලි වීඩියෝ එකක් ගහලා ඉවරයි. ඉතින් අද අපි මෙතනින් වීඩියෝ එක නවත්තන්න තමයි හිතාගෙන ඉන්නේ. එච්චර එහෙනම් ඉතින් කියන්න තියෙන්නේ අපි මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඔයාලා එනවනම් පොඩි ආතල්ලයක් ගන්න කලබලෙට එන්න බෑ මේක නිවාඩු පාඩුවේ තමයි මෙතන එන්න පුළුවන්. නිවාඩු පාඩුවේ ඇවිල්ලා පොඩි ආතල්ලයක් දාලා එහෙම යන්න පුළුවන් ඉතින්. අපි නම් ඉතින් මෙතනින් වීඩියෝ එක නවත්තන්න තමයි හදන්නේ. මෙතනින් එහා වීඩියෝ කරන්න දෙයක් නැහැ. මම පල්ලෙහාට වීඩියෝ එකක් ගහගෙන ආවේ. එහෙනම් ඉතින් යට තියෙන subscribe button එක subscribe button එක click කරගෙන යන්න. comment එකක් කියන්න. එහෙනම් ඉතින් අපි මෙතනින් වීඩියෝ එක නවත්තනවා. එහෙනම් හැමෝටම goodbye.